සීනියර චන්දරේ අයියා සීනියර චන්දරේ තමයි නේද අන්දරේ නෙවෙයි මොනවද මං කරන්න බලු වැඩ ලෝ ණයක් ගත්තා නම් හරියට ගෙවහන්කෝ බලත් මිනිස්සු අපිත් මිනිස්සු අපිත් ගෑනු දරුවෝ ඉන්නවා ගෙදර කණ්ඩ නැතුව ගෙවහන්කෝ මොනවද මං කරන්න බලු වැඩ හරි හෙට දෙන්නම් ඉතින් ආයේ හෙට දෙන්නම් දැන් මං කොච්චර කලින් නම් උඹ හොයාගෙන ඉන්නේ උඹ හැංගෙන හැමදේම උඹට බාලගිරි දෝෂෙද බං හැමදේම හෙට කියනවා හෙටම තමයි මේ මං කියන අන්තිම වතාව උඹ දවස් දෙකක් ඇතුළත සල්ලි නොගෙවුවොත් බොහොම විකුණනවා සුද්දෙට්ට ආයි කියන්න තියන්න එපා උන් වගේ උන්ගේ රටකට ඇති වැඩකුත් නෑ අපිට ඇති වැඩකුත් නෑ මීට වැඩිය හොඳයි ජයෝදා සුපර් බෝල් දෙකායනවා නේද ටිකට් අරන් හීනියට මම හීනෙනුත් දැක්කලා ටිකට් එකක් කරනවා හීනියට ටිකට් එකක් ගන්න ඕනේ ජයෝදා සුපර් බෝල් අමාරිස් මාලයා ගන්නකෝ ටිකට් ගන්න නිදායන් නෑ ගන්න මචං ඉවරයි තා ටිකක් දෙන්න ගනිකෝ ඉවරයක් වෙන්න සෙතක්වත් ගියන්කෝ හීනියට දැන් මචං මෙහෙමනේ සෙතවල් ගත්තාම ගන්න නායවත් තියෙනවා නගට සෙතක් ගමට සෙතක් එහෙම තව තියෙනවා තව ඈ සෙතක් නම් කතා කරන්න බෑ රටටම සෙතක් කරලා තියෙන ඒක නම් ඇත්ත බං මට එහෙම සෙතක් නෙමෙයි මචං ඕනේ මට ගොවියට සෙතක් දෙන්න ගොවි සෙතක් ගොවිය හෙට නෑ මචං මේක තියෙන එක ගමු බල්ලා ගනින් බලලා තියෙන එක ඒකයි උට්ටා හිටපන්කෝ ඈ ඌවට නම් එන්න එපා උට්ටා හිටපන් ඔබේ කලබලේනේ ලොතරැයියක් තියනවා මං ගාව මේ ගොවි සෙත ඊ ලැජ්ජ නැද්ද බං ජංගිලියේ ලොතරැයි ගහන් ඉන්නේ දහංක මං ගමේ හැමෝටම කියන ඔබ ජංගිලියේ ලොතරැයි ගහන් යනවා කියලා බෝඩ් එකේ ඉඳ නැතුවද බං යකෝ තොපි අයියෝ කමන්නේ ගියා ඕක පොතට දාපන් හේ නයිට දෙන්න බෑ ඕක දීපන් උඹට නයි ගොඩක් තියෙනවා අහන්න දුවේ පුතේ ආදර දුවේ පුතේ වලිගය කරකවතේ දිය මත පාව යතේ දඟර වලිග ලපවානර හෙලෝ ඔවනේ නතර කරන්නේ baca මේ ටිකට් එක ගන්න ඕල් එක නේ චුට්ට ඉන්නකො හෙලෝ මාත ටිකට් එක ගන්න අර පිට්ටි කියලා පොඩක් ඉන්න මම කෝල් කරනවා මොකෝ බං මාත ටිකට් එක ගන්න මෙච්චරයි තියෙන්නේ අද දිනේ මේ ඔක්කොම අදවල ඔව් අද ගන්න මන් ජයෝදා සුපර් බෝල් අඩදාදිනවා
ලස්සනම කැදල්ලි අපමණය රිනාත් අයියා සැපේ වගේ නේ අපේ මොකද සැප මම දීපුවේ සල්ලි ආරමේ හම්බෙන්නේ නැහැ අපිට නේ මේ බංකොලොත් වෙලා ආරමේ වෙලා ඉන්නේ දැන් ඉතින් ආයෙ කතා කරලා වැඩක් නැහැ ඒක තමයි මේ මං ටිකට් එකක් ගත්තා හෙට සල්ලි ඉන්නේ හීනියට ඒ ඔය ටිකට් එක හැමදාම හීනියනේ දැන් කී පාරක් කියනවද හරි හරි ගන්න කෝටි 6ක් මේ කෝටි 6න් අර වෙනවා කියලා කියන්නේ කෙලින්ම මට මන් දන්නා මේ ගහිලා තියනවා කියලා කියන කතා කරනවා මම හැමදාම මේ කරේ තියන එහාටයි මෙහාට කිසිම දෙයක් නැහැ හරි හරි බය වෙන්න එපා සල්ලි හෙට හම්බෙනවා හෙට දෙනවා ඵලයන් කොහෙනද හරි එහෙනම් කොල්ලෝ අපි ගියා හීනියට මට නම් හීනිය ඉවරයි hiniya mage karunu මුදලාලි පටාස් දාලා දෙකක් දාන්නකො හීනියට බන්ටි මොන තේද බං තේ කඩ වහලා තියෙන්නේ මොන මගුලක් කතා කරනවද මට මේ මල පැනලා මම ඉන්නේ ඒයි ණයට ණය ගෙවලා තින්න බෑ තේ දෙන්න දැන් කඩ වැහිලා තියෙන්නේ හැමදාම උදේට තේ බොනවා ණයට යනවා දෙන්නේ හරි හීනියට මම දෙන්නම් මේක හිමීට කලවලයක් නෑ කතා කරන්න එපා. වහාම මෙතන යන එකයි යන්න. මෙච්චරයි. ගමේනේ කොල්ලනේ. මොනානේ? එයා ටිකට් එකක් දෙන්න උයේනේ මම ලොතරයියක් ගත්තා. කෝටි 6යි ඈ. කෝටි 6 වුණා කියන ඉතින් ඔය කඩේ ආපහු දැම්මේ නෑ මේ. කෝටි 6යි. ඕ මොතන ටිකට් පොත. මොක බලනවා බලා ගන්නවා බැයි නම් ඕකත් තරම් යනවා. මේ තියෙන්නේ බඩු. ඕක අරගෙන යනවා බලලා හිටන්. කෝටි බැයි නම් කොච්චර කෙරුවත් වැඩක් නැහැනේ. අටේ මට කෝටි 6ම වැටිලා මුදලාලි කෝටි 6ම වැටිලා. වැටිලාද? කෝටි 6යි මේ. කොහොම බලන්න ඉතින් වැටිලා තියෙනවා කි කෝටි 6යි මල්ලා කෝටි 6යි බලන්තකෝ. ඊනියට ගොවි දෙකක් නම් වැටිලා නෑ. ගයෝ දෙකක් නම් වැටිලා තියෙනවා. අකෝ සංගේ ඉස්සෙක් නේ. මං ජයෝදක එතකොට බලලා තියෙන ඒකනේ කියන්නේ මේ කේම් අරගෙන යනවා මේ වැටිලා කේම් වලක් වැටිලා නැහැ තේ නැහැ කඩ වහලානි ඔය යනවා යන්න ඉතින් මට කෝටි 6 වටුන්නේ නැහැ ඊනියට වැටේ ඔහම යනකොට හරි යනවා වහම යනවා කැලඹිලා කවුද මේ මහත්තයා ඊට කලින් මන් දැකලා නෑනේ හීනියට අයියෝ ලොකු උන්නේ මොකද මේ වහින වෙලාව කුරුකාලා කරන්නේ මෙහෙට එන්න මෙහාට එන්න මෙහෙට මාත්‍යෝ දීන් එක හීනියට කොහොම ගහ මුල තියලා තිබ්බ උදැල්ල මොකෙක් හරි කාලා කන්නිය කුස්සලානේ හීනියට ඒ හින්දා දැන් මේ අතින් මේ නියරවල් රහින්න බැරි හින්දා අතින් දැන් මම මේ එක තනකොළ ගලවනවා මොනම කරන්නද හීනියට මේකත් මම මේ අඳේට වැඩ කරන කුඹුර මං එන්නම් පියන්නකො මහත්තයා හීනියට
මේ ලොකුන්නේ මේ ගමේ නිදානයක් තියෙනවා කියන ඇත්ත? ඔව් නිදාන දෙන ආන්නර ගලේ තමයි දෙන මම කුඹුරට එහා පැත්තේ. එහෙමද? එහෙනම් අපි නිදානේ ගමුද? ඔයාලට මං හතරෙන් එකකුත් දෙන්න. එතකොට මෙහෙම ඉන්න ඕනේ නැහැ මේ කුඹුරු කර කර. මං වගේ හොඳ සූට් එකක් ගහගෙන මේ හිටියාගේ හොඳට. එහෙනම් අපි ගමු නිදානේ. හීනියට. එහෙනම් අපි හෙට අනිද්දාම ගේමට බහිමු නේද? හරි ඔයා කියන එකක් තමයි. මම ඔයාලට හතරෙන් එකක් දෙන්න. දීලා ඉතින් හොඳට වාහනයක් අරගෙන ගෙයක් දොරක් හදාගෙන ඉන්න තමයි තියෙන්නේ ඉතින්. අඩේ එතකොට මම කෝටිපතියෙ. ඔව් ඔයා මේ ගමේ ලොකුම කෝටිපතියා වෙනවා. එතකොට මට පොර ටෝක් දුන්න තේරටෝම ගේමක් දුන්නේ නැහැ හීනියට. ඒකනේ ඔන්න ට්‍රික්ස්. වෙන්න මහත්තයෝ කිරිබ්බගේ හලකුණු. මෙතන තමයි නිදාන් තියෙන්නේ. එහෙනම් මහත්තයා වැඩේ කරගෙන යන්න. අහන්න දුවේ පුතේ ආදර දුවේ පුතේ වලිගය කරකවතේ දිය මත පාව යතේ දඟර වලිග ලපවානර දස්කම් දක්වනවා අහසේ ඉගිල යතේ වලිගෙන් ගෙඩි කඩතේ